උදේට මොනවා හරි කනවා කියලා සර්ටන්ටි එක කන්නේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ. කන්න හම්බෙයිද නැද්ද කියලා හිතනකොට ඒ වගේ කෙනෙක්ට හැමතිස්සෙම මෙයාගේ ඔළුවේ අලුත් අයිඩියාස් වැඩ කරනවා වෙන්න පුළුවන්. එතන පොඩි බයොලොජිකල් ට්‍රුත් එකක් තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ට අලුත් අයිඩියාස් හිතන්න පුළුවන් වෙනවා. එහෙම නැති අයත් අලුත් අයිඩියාස් හිතලා තියෙනවා. හැබැයි අලුත් අයිඩියාස් හිතන්න පොඩි පුෂ් එකක් වෙන්න පුළුවන්. ඒ ඩෙස්පරේෂන්. දැන් බිල් ගේට්ස් කම්ෆර්ටබල් මිඩල් ක්ලාස් පවුලක ඉපදිච්ච කෙනෙක්. එයාට කම්පියුටර්ස් තිබුණා. ඒ කාලේ ගොඩක් අයට කම්පියුටර්ස් වලට ඇක්සස් නැහැ. එයාට ඇක්සස් තිබුණා. ඉතින් ඒ හින්දා එයාගේ ලෝකයේ තිබිච්ච අර දම්පා රෝසපාට බල්ලෙක් නේද මං කිව්වේ රෝසපාට බල්ලා තමයි කම්පියුටර් එක. ඉතින් මේ මනුස්සයාගේ මුළු ඇටෙන්ෂන් එක මේකට ගියා. ගියපු හින්දා මයික්‍රොසොෆ්ට් හැදුවේ. ඉතින් ඒ වගේ තමයි මේ ඒව රැන්ඩම් චාන්සස් ගොඩකින් සෙට් වෙලා තියෙනවා. ඉතින් අර ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ අමාරුවෙන් ඉන්න මනුස්සයෙක්ට අන්කම්ෆර්ටබල් අන්ෆේවරබල් එන්වයරන්මන්ට් එකක ඉන්න මනුස්සයෙක්ට ඩෙස්පරේෂන් එක මොටිවේෂන් එක වැඩි අලුත් දේවල් හිතන්න. මොකද යාර චොයිස් එක ගන්න. අලුත් දේවල් හිතන්නම වෙනවා.